Hello, my dear friends. Welcome back to my YouTube channel English with Ajit Guruge. In this video, I am going to discuss with you a very important grammar lesson. This is called going to form. අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ going to form කියන වාක්‍ය රටාව කොහොමද වාක්‍යයක පාවිච්චි කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් go කියලා කියන්නේ යනවනේ. going කියන අර්ථයෙන් අපි වාක්‍යයක යෙදුවොත් එහෙම දැන් මම යමින් ඉන්නවා. I am going to school. I am going to school. මේ වාක්‍යයෙන් කියන්නේ මම ඉස්කෝලේට යමින් ඉන්නවා කියලා. I am going to school. හැබැයි මේකයි මේ රටාවයි වෙනස්. මෙතන කියන්නේ මම යමින් ඉන්නවා ඉස්කෝලේට. I am going to school. They are going to work. She is going to her workplace. මේ වගේ එතන කියන්නේ යමින් ඉන්නවා කියලා. හැබැයි මෙතන මේ going to කියන්නේ වාක්‍ය රටාවක් වෙනවා. going to කියන්නේ වාක්‍ය රටාවක්. මොනවා හරි දෙයක් කරන්නයි හදන්නේ. අපි සිංහලෙන් කියන්නේ එහෙම. මොනවා හරි දෙයක් මම කාර් එක විකුණන්නයි හදන්නේ. ඇය එළවලු මිලට ගන්නයි හදන්නේ. ඔහු ටීවී බලන්නයි හදන්නේ. මෙන්න මේ වගේ කරන්න හදන දේවල්. ෂුවර් එකටම කරන්න හදන දේවල් තමයි මේ වාක්‍ය රටාවෙන් අපි කතා කරන්නේ. එතකොට I කියන කර්තෘ පදයට එක්ක මෙතන am කියන helping verb එකේ දෙනවා. I am. ඒක වචන he she it කියන ඒක වචන කර්තෘ පදයට එක්ක is යෙදෙනවා. ඒක වචන. we you they බහුවචන කර්තෘ පදයට එක්ක are යෙදෙනවා. එහෙනම් I am, he she it is, we you they are. ඊළඟට තමයි අපි මේ going to කියන කොටස වාක්‍යයේ යොදන්නේ. දැන් උදාහරණයක් විදිහට I am going to ඊට පස්සේ යොදන්නේ to වලට පස්සේ අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ base form එක කියලා අපි කියනවා. base form එක. නැත්නම් මේකට infinitive කියලාත් කියනවා. I am going to buy. අපි වාක්‍යයක් ලියමු. I am going to buy. මේකේ අදහස මම මිලට ගන්නයි හදන්නේ. මොකක් හරි අපි જાතියක් දාමු. අපි දාමු මෙතෙන්ට a book කියලා. I am going to buy a book. මම පොතක් මිලට ගන්නයි හදන්නේ. දැන් ඒක වචනෙන් වාක්‍යයක් ලියුවොත් අපි ගමු he කියන කර්තෘ පදේ. he නම් is යොදන්න. he is going to අපි දමු do කියලා. he is going to do homework. ඔහු ගෙදර වැඩ කරන්නයි හදන්නේ. බහුවචන කර්තෘ පදයක් ගත්තොත් they වගේ. they කිව්වොත් ආ කියන්න ඕන. they are going to have breakfast. ඒගොල්ලෝ උදේ කෑම ගන්නයි හදන්නේ. මෙතන have කියන ක්‍රියාපදයේ සමානයි eat කියන ක්‍රියාපදයට. have අපි සාමාන්‍යයෙන් going to eat කියලා පාවිච්චි කරන්නේ නැහැ. ආහාර ගැන අපි කතා කරනකොට උදේ කෑම ගන්නවා have breakfast, දවල් කෑම ගන්නවා have lunch, රෑ කෑම ගන්නවා have dinner. එතන අපි eat කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණොට have තමයි පාවිච්චි කරන්නේ. ඒකයි කිව්වේ they are going to have breakfast කියලා. එහෙනම් මේ වාක්‍ය කොහොමද අපි නැත යන අර්ථයෙන් කියන්නේ? දැන් මම පොතක් මිලට ගන්නයි හදන්නේ. I am going to buy a book. මම පොතක් මිලට ගන්න නෙමෙයි හදන්නේ. එහෙනම් කොහොමද අපි ඒක වාක්‍ය නෙගටිව් වලින් කියන්නේ? ඒක අපිට පුළුවන් I am not කියලා නෙගටිව් කරන්න. I am not going to buy a book. මම පොතක් මිලට ගන්න නෙමෙයි හදන්නේ. ඒ නෙගටිව් ෆෝම් එක.
ඊළඟට question form එක අහන්නේ කොහොමද අපි? question form එක අහනවා නම් am නිසා වාක්‍ය මුලට ගන්න. බහුවචනකින් අපි ඇහුවොත් are you going to sell your car? Are you going to sell your car? ඔයා කාර් එක විකුණන්නද හදන්නේ? Are you going to sell your car? ඊළඟට මේ රටාවත් එක්ක අපිට පුළුවන් ප්‍රශ්න අහද්දී මෙන්න මේ වගේ question words පාවිච්චි කරන්න. who, howද කිව්වොත් මේ වාක්‍ය රටාවේ who is going to watch කියන්නේ නරඹනවා. who is going to watch TV? කවුද TV බලන්න හදන්නේ? who is going to watch TV? ඊළඟට අපි what කියන question word එක ගත්තොත් what are you going to read? what are you going to read? ඔයා මොනවද කියවන්න හදන්නේ? what are you going to read? why කියන question word එක ගත්තොත් why are they going to sell their car? why are they going to sell their car? ඇයි ඒගොල්ලන්ගේ කාර් එක විකුණන්න හදන්නේ? මෙන්න මේ වගේ අපිට පුළුවන් going to කියන වාක්‍ය රටාව වාක්‍යවල පාවිච්චි කරන්න. going to කියන වාක්‍ය රටාව ඇයි අපි පාවිච්චි කරන්නේ? අනිවාර්යෙන් කරන්න හදන දෙයක් පෙන්වන්න. මේ වෙලාවේ නැත්තම් හෙට ඒ කියන්නේ future tense අනාගත කාලය පෙන්වන්නත් අපිට මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. කරන්න හදනවා යම් දෙයක්. මේක අනිවාර්යෙන්ම මේ ෂුවර් එකටම කරන්න හදන දෙයක්. දැන් මම කිව්වොත් එහෙම මම කාර් එක විකුණන්නයි හදන්නේ. I am going to sell my car. අනිවාර්යෙන්ම මේක ෂුවර් එකටම කරන්න හදන දෙයක්. මෙන්න මේ වගේ ෂුවර් ඇක්ෂන් වලට කරන්න හදන දේවල් වලට මේ වාක්‍ය රටාව ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. ඉතින් English with අජිත් ගුරුගේ මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. Have a nice day. Goodbye.